ලීසැන්ඩ්‍රානුවර් රන්වන් අහසයට අන් කිසිවෙකුටත් වඩා ලස්සන කුමාරිකාවක් ඉපදුනා. ඉතිං ඇය ඉපදුනාට පස්සේ සිනහාවෙන් මුළු උයනේම තිබුණු මල් පිපී ගියා. මුළු රටටම ආලෝකය උදවුණා. ඇගේ කෙස් කලප මරකත සේද නූල්මින් බැබලුණා. ඉතිං ඇයිගේ හිනාහඬින් හිම මත පවා රෝෂමල් පිපුණලු. ඇය මහපොළොවේ ආශිර්වාදය රැගෙනා තැනැත්තියක්. මිනිස්සු රහසින් පැවසී එහෙමයි. ඉතින් පිය රජතුමාත් මව් රැජිනත් ඇයට පණමින් ආදරය කරා. කරුණාව හමුවේ පමණක් පිපෙන දුර්ලභ සඳමලක නමක් සිහිපත් කරමින් ඔවුන් ඇයට මෙඩූසා කියලා නම තැබුවා. වසර ගෙවී යද්දී ඇය ඉතාමත් රූමත් මෙන්ම මෘදුගු නැති තැනැත්තියක් බවට පත් වුණා. ඇයගේ සිනහවෙන් මුළු ලෝකෙම ආලෝකමත් වුණා. නමුත් කෙතරම් පිරිසිදුවත් ආලෝකයේ සෑම විටම අඳුරේ ඊර්ෂ්‍යාවට ලක් වෙනවා. ඇගේ 16 වන උපන්දිනේදා මාලිගේ සංගීතයෙන් සහ මල් පෙතිවලින් පිරී තිබුණා. හිටි හැටියෙන් කළු පාට සලු පොරවාගත් ලෙතියා නම් ඊර්ෂ්‍යාකාර මායාකාරිය එහි පෙනී සිටියා. ඇගේ දැස් කොළ පැහැති ගින්නෙන් බැබළුණා. ඇය භයානක ලෙස ශබ්ද කළා. කිසිවෙකුත් ඇය නවත්වන්නට පෙර ඇය සිය මන්ත්‍ර දණ්ඩ එසවුවා. ඉටිපන්දම් නිවී ගියා. වාතය සිසිල්ලුණා. මිඩුසාගේ සිනාව නැවතුණා. ඒ වෙනුවට සර්පයන්ගේ ශබ්ද ඇසෙන්නට පටන් ගත්තා. ඇගේ කෙස් කල්බ පණ ඇති සර්පින් බවට පත් වී තිබුණා. ඇගේ රූපය බියකරු ලෙස වෙනස් වුණා. ඇය තම මව දෙස බලන සැනින් රැජින ගල් පිළිමයක් බවට පත් වුණා. මුළු උත්සව ශාලාවම නැහැඬ වුණා. හැම තැනින්ම මරහඩ ඇසෙන්නට පටන් ගත්තා. රාක්ෂසියක් යයි මිනිසුන් කෑ ගැසුවා. රජුගේ හදවත බිඳී ගියා. නමුත් තමන්ගේ දියණිය කෙරෙහි තිබුණු ආදරේ නම් අඹමල් රේණුවකින්වත් අඩු වුණේ නැහැ. ඉතින් රජතුමා ඇගේ සහ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඇයව ලීසැන්ඩ්‍රාහි දුරින්ම පිහිටි සන්දේලියෙන් නැහැවුණු මායාකාරී උයනකට රැගෙන ගොස් වැල්වලින් ඒ වසා දැමුවා. රිදී පාට විල් සහ අඳුරේ බැබලෙන මල්වලින් වටු ඒ උයනෙහි මෙඩූසා හඬා වැළපුණා. එසේ වුවද ඇය ලෝකයට ශාප කළේ නෑ. ඔවුන්ට මාව පෙනෙන්නේ නැතිනම් සඳවත් මට සවන් දෙනු ඇති. ඇය ප්‍රාර්ථනා කළා. ඇය සඳට රහසින් තමන්ගේ දුක කීවා. එතැන් පටන් රාත්‍රියක් පාසා ඇය මිහිරි ලෙස ගීත ගැයුවා. ඇගේ කටහඬ සුළඟ සමග මුළු උයනම ජීවමාන කළා. එක් ගිම්හාන සන්ධ්‍යාවක එලියස් කියන තරුණ චිත්‍ර ශිල්පියෙක් තහනම් වනාන්තරයට ඇතුළු වුණා. සඳ එළියේ පමණක් පිපෙන සුන්දර සඳ මලක් ගැන ඔහු අසා තිබුණා. ඉතින් කලාකරුවෙක් විදිහට ඒ දැකීමට තිබෙන ආශාව ඔහුට මැඩ පවත්වා ගත නොහැකි වුණා. දිදුලන මල් පෙතිය ඔස්සේ පැමිණ ඔහු සඳ එළියෙන් නැහැවුණු ඒ උයනට පිවිසුණා. වැල් අතරට වී සිටගෙන සිටින මෙඩූසා ඔහුගේ පියවර හඬ ඇසී තුෂ්ණිම්භූත වුණා. ඇය වහාම අහකට හැරි තම දෑත් වලින් කෙස් කලඹ වසා ගත්තා. වෙලන හඬින් මෙහෙම කිව්වා. මාව බලන්න එපා. කරුණාකරලා මාව බලන්න එපා. එලියස් වහාම දැස් පියාගත්තා. එහෙනම් මම බලන්නේ නෑ. ඔහු මෘදු හඬින් කිව්වා. නමුත් මට ඔබට සවන් දෙන්න පුළුවන්ද? මෙඩූසා මාවිතයටපත් වුණා. මීට පෙර කිසිවෙක් එවන්නක් පවසා තිබුණේ නෑ. ඉතින් එදින රාත්‍රියේ ඔවුන් සඳෙලිය යට හිඳ කලාව ගැන, ඔවුන් දුටු විවිධ වර්ණවත් දේ ගැන, වැහි බින්දු ගැන, වැස්ස වැටෙන විට දැනෙන හැඟීම් ගැන කතා කළා. වසර ගණනාවකට පස්සේ මෙඩූසා පළමු වතාවට සිනාස් වුණා. එදින සිට ඔහු සෑම රාත්‍රියකම පැමිණියා. ඔහු සෑම විටම දැස් වසාගෙන හිටියේ. ඔවුන් වචනවලින් චිත්‍ර ඇන්දා. ඔහු තමා සිතින් මවාගත් දේ විස්තර කළා. ඇය සිනාසෙමින් ඔහුට නිවැරදි මඟ පෙන්නුවා. ඇගේ හිස මත සිටින සර්පයන් පවා මේ වෙද්දී මොලොක් වී සිටියා. ඉතින් එලියස් එන්නේ නැති දවස්වලට මෙඩූසා හුදකලාව තනියම දුකින් කාලය ගත කළා. එක් තරු පිරුණු අහසක් තිබෙන රාත්‍රියක එලියස් චිත්‍ර ලෑල්ලක් සහ පින්සලක් රැගෙන පැමිණියා. මෙඩූසා ඔහු පැවසුවා, මට ඔබව අඳින්න ඕනේ. ලෝකේ ඔබව දකින විදිහට නෙවෙයි, ඔබ ඔබව දකින විදිහට. ඇයට අදාහගත නොහැකි වුණා. මාව ඒත් ඔයාට ඇස් අරින්න බෑනේ. ඔහු සිනාසුණා. එහෙනම් මට මඟ පෙන්වන්න. මම ඔබේ හඬින් ඔබව දකින්නම්. ඇය ඊට එකඟ වුණා. මල් ස්පර්ශ කරන විට දැනෙන හැඟීම, සඳේ එළිය ඇයට සමාව දෙන්නක් මෙන් ඇයට දැනෙන හැඟීම ඇය අපූර්වට විස්තර කළා. ඔහු චිත්‍රය අඳින විට ඔහුගේ දෑත් ඇගේ හදවතේ මඟ පෙන්වීම අනුව ක්‍රියා කරන බවක් පෙනෙන්නට තිබුණා. පින්සල මායාකාරී ලෙස ඇඳී ගියා.
චිත්‍රය අවසන් වූ පසු ඇය මවිතයට පත්තුවා. සත්‍යයේ මායාව අවදි වූවක් මෙන්. එම චිත්‍රය ආලෝකයෙන් බැබළුණා. ඇගේ දැස් කඳුලින් පිරී ගියා. එය හරිම ලස්සනයි. ඇය මිමිනුවා. ඔහු සිනාසිමින් ඒ ඔබ යයි පැවසුවා. ඔහු නොදැනුවත්වම උයන වටා වූ වැල් වෙව්ලන්නට වුණා. ශාපය දුර්වල වීමට පටන් ගත්තා. අලුයම උදාවත්ම චිත්‍රය හිරු උදාවමින් වඩවඩාත් බැබලෙන්නට වුණා. මෙඩූසාගේ හිස මත සිටි සර්පෙන් සෙමින් නිහඬ වුණා. ඇගේ ශරීරය පුරා අමුතු මුදු උණුසුමක් පැතිරී යන බව ඇයට දැනුණා. එලියස් දැස් ඇරියා. මෙඩූසා බියෙන් කෑ ගැසුවා. එපා, ඔයාට බෑ. නමුත් ඔහු බැලුවා. කිසිවක් සිද්ධ වුණේ නෑ. ඔහු සෘජුවම ඇගේ දැස් දෙස බලා සිනාසුණා. රන්වන් ආලෝක ධාරාවක් සමග ශාපය බිඳී ගියා. සර්පයන් නැවත දිගු මරකත පැහැති කෙස් කලබක් බවට පත් වුණා. මෙඩූසා වෙවුලන දෑතින් තම මුහුණ ස්පර්ශ කළා. ඔයා මාව දැක්කා. ඇය හඬමින් පැවසුවා. එලියස් හිස වැනුවා. මම හැමදාමත් ඔබව දකිනවා. ඔවුන් පිටිපසුව චිත්‍රය අවසන් වරට බැබලී මල්පෙති සමූහයක් බවට පත්තේ අහසට පීඹා ගියා. එලියස් සමග මෙඩූසා තමා කලකට පෙර ශෝකයෙන් හැරගිය රාජ්‍යයට නැවත පැමිණියා. මිනිසුන් නැවිදුට විට මුලින් බියෙන්ද පසු ගෞරයෙන්ද හිස නැමුවා. ගල් පිළිමයක් බවට පත්වී සිටි රැජිනයින් මිදී ඉදිරියට විත් තම දියණියව වැළඳ ගත්තා. මගේ දරුවා ඔයා ගෙදර ආවා. මෙඩූසා කඳුළු අතරින් සිනාසුණා. මම කවදාවත් ගිහින් සිටියේ නෑ. හදවතින් මා නිතරම ඔබ අසලින් සිටියා. ඇයි පැවසුවා. අවසානයේ ඇයි මායාකාරියගේ මතකයටත් මිනිසුන්ගේ බියටත් ඇයට රිදූ රහස් කතාවලටත් සමාව දුන්නා. ඉන්පසු ඇයි මායාකාරී වයන කලාකරුවන්ට සහ ලෝකෙන් කුණුවන්ට රැකවරණය දෙන ස්ථානයක් බවට පත් කළා. හැබැයි සුන්දරත්වය ඇස්වලින් නොව හදවතින් දැකිය යුතු බව ඇය මුළු ලොවටම කියා දුන්නා.